සුබ දවසක් හැමෝටම. අද මම මේ හැඩ කරන්නේ විවාහ මංගල උත්සවයකට සහභාගී වෙන්න හදන යුවතියක්. ඉතින් ඇයට මම මුලින්ම ඇයගේ මේකප් එක දාගත්තා. ඇයට තියෙන ටිකක් ෆෙයර් ස්කින් එකක්. ඉතින් මම ඇයට සුදුසු ෆවුන්ඩේෂන් එකක් දාලා ඇයගේ මේ ග්‍රීන් කලර් තමයි ඩ්‍රෙස් එක. ඉතින් අපිට අයි ෂැඩෝ එක පොඩ්ඩක් මම ග්‍රීන් කලර් එක ටච් කරලා ඒකම සිල්වර් කලර් එකත් එයාට පොඩ්ඩක් ඇප්ලයි කරා. මොකද සිල්වර්, ගෝල්ඩ්, ග්‍රීන් කියන කලර් එක තමයි මික්ස් වෙලා තිබ්බේ මේ ඩ්‍රෙස් එකේ. ඉතින් මට හිතුණා එයාට පොඩ්ඩක් මේක සිල්වර් පාට බර කරන එක හොඳයි කියලා. ඒක නිසා මම ඇයට අවශ්‍ය පරිදි ඇයගේ මේකප් එක කළා. ඇයට පොඩි ගෝල්ඩ් ටච් එකකුත් එක්ක. ඊට පස්සේ අපි එයාගේ හෙයාර් ස්ටයිල් එක දාන්න පටන් ගත්තා. ඉතින් ඇයට අවශ්‍යයි කිව්වා බන් එකක් ආකාරයට කොණ්ඩේ ටච් කරලා බන් එකක් ආකාරයට සැකසෙන්න. ඉතින් මම ඇයට සුදුසු පරිදි ඇයගේ කොණ්ඩේ බන් එක මම ඇයට දාලා දුන්නා. ඉතින් ඔයාලට දැන් පේනවා ඇතිනේ ඇය කොච්චර හැඩද කියලා. ඉතින් ඇය හරිම සතුටින් සතුටු වුණා මගේ ඩ්‍රෙසින් එක ගැන. ඉතින් මම දන්න විදිහට මේ යුවතිය දැන් අවුරුදු 10ක් විතර මගේ සලෝන් එකට එනවා. ඉතින් මොකද ඇය මාව විශ්වාස කරනවාට ඇයට බොහොම ස්තුතියි කියලා මම කියන්න ඕනේ. ඒ වගේම ඇය ඩ්‍රෙසින් කරන්න එන හැම වෙලාවකම ඇය මට විශාල සහයෝගයක් දෙනවා. ඇයට සතුටු වගේම මටත් ඕන විදියට ඇයව හැඩ ගන්නන්න දෙන එකට. ඉතින් ඔයාලට පේනවා ඇති ඇය මේ සකසගෙන තිබුණු ලස්සන ඩ්‍රෙස් එක. ඒක පිස්ටේල් ආකාරයට තමයි අපි ස්කර්ට් එක සකසගෙන තිබුණේ. ඒකම සාරියක් ආකාරයට පට අතට එන විදිහට අපි ටේල් එක දාලා තිබුණේ. ඉතින් ඔයගලන්ට පේනවනේ මේක ඇඳලා ගත්තාම උච්චර ලස්සනද හැඩද කියලා. ඉතින් ඇය මෙම ඩ්‍රෙස් එකට සිල්වර් ඉයරින්ග්ස් දෙකක් තමයි භාවිතා කරලා තිබුණේ. ඒ වගේම හීන් නෙක්ලස් එකක් තිබුණා. ඉතින් අපි ඒකට ආභරණයත් ඇයට සරසවලා ඇයගේ ලස්සන හැඩ බලන්න ෆොටෝස් ටිකක් ගත්තා. මම හිතනවා ඕගොල්ලොත් මගේ මෙම ඩ්‍රෙසින් එක දැකලා ඕගොල්ලන්ට සතුටු හිතී. ඇත්තටම බලන්න ඇය කොයිතරම් හැඩකාර යුවතියක්ද කියලා. ඉතින් ඕගොල්ලන්ටත් මේ වගේ හැඩ වෙන්න ඕන නම් සැලොන් ලියා එකට එන්න වෙනවා. සැලොන් ලියා එකෙන් ඔයාලා මේ වගේ ඩ්‍රෙසින් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් 076 439 1144 කියන දුරකථන අංකයට ඇමතුමක් දීලා එහෙම නැත්නම් WhatsApp එකට මැසේජ් එකක් දැම්මොත් ඔයාලට අපොයින්ට්මන්ට් එකක් දාගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට අවශ්‍ය ඕනම වෙලාවක සේවය සපයන්න සැලොන් ලියා ආයතනයේ සැදී පැහැදී සිටින වග කියන්න කැමතියි. ඕගොල්ලන්ට මාව FB page එකකින් බලන්න පුළුවන් උත්පලා ලියා. සැලොන් page එක තියෙනවා සැලොන් ලියා. TikTok එක තියෙනවා life with ලියා. ඒ වගේම YouTube channel එක life with ලියා. ඉතින් ඔයගොල්ලන්ට මේ ඕනම දෙයකින් මාව සම්බන්ධ කරගන්න පුළුවන්. ඔයාලත් මේ ඩ්‍රෙසින් එකට කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් කරන්න. ඉතින් බොහොම ස්තුතියි.